අපි අද තුන් දිනේදී ආජීවන දිනේ දිනවල අවස්ථාවේ ඉවරයි. අපි මේ ශික්ෂා බලන සංස්කාරයන් කරන නැත්නම් මානසික කරන්නේ
මූලාසනයේ වැඩ සිටින අතිගෞරවනීය මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි. අද දවසේ මේ සිදු වුණ ඒ වටිනා පින්කම එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම මේ විදිහට වසර 2600ක් පමණ කාලයක් දක්වාම ඔය විදිහට වස්සාන කාලේ පූජනීය ස්වාමීන් වහන්සේලා වස් වසනවා. ඒ වගේම මේ වස් වැසීම සඳහා බොහෝ දිනක් සදහැවත් ගායක කාරකාදීන් ආරාධනා කරනවා. ඒ අර පින්වතුන් ආරාධනා කරන පරිදි ඒ වස් තුන් මාසයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට විවේක සුවයෙන් වැඩ ඉඳ කියලා ආරාධනා කරලා ඒ කාලය තුලදී සිව්පසෙන් උපස්ථාන උපකාර කිරීම තමයි බලාපොරොත්තු අපේක්ෂාව. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම තවත් විශේෂ වැදගත්ම කාරණාව තමයි මේ ආරාධනාවත් සමගම ඒත් බලාපොරොත්තු වෙනවා ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අනුගමනය කරන පිළිවෙත් තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් අනුගමනය කරලා ඒන් ධර්ම ඥානෙ ධර්ම අවබෝධය සලසා ගන්නට ඒ කුසල් දහම් දියුණු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම ඒ ආකාරයට ඒ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ උසස් ප්‍රතිඵල ප්‍රයෝජන ලබා ගත්තා. ඒ වස්සාන කාලයේ තුලදී පූජනීය ස්වාමීන් වහන්සේලා ඒ තුන් මාසයේ තුලදී තමන් නොලබපු ධ්‍යාන ඒ වගේම මාර්ගඵල අධිගමනය කරපු අවස්ථා තියෙනවා. මොකද මේ කාලේ සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේලා ප්‍රතිපත්ති ධර්මයේ යෙදෙන්නට අවකාශය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුදැන ශික්ෂාපදයක් තමයි ඒ ආරක්ෂා කරන්නේ වස්සාන කාලේ. ආරාධනාවක් කළත් නොකළත් ස්වාමීන් වහන්සේලා විසින් වස් සමාදන් විය යුතුයි. ආරාධනා නොකළත් කළත් ස්වාමීන් වහන්සේලා සුදුසු තැනක් බලලා සුදුසු ස්ථානයකට ඉතින් ඒකට අදාළ අනුදැන අදාළ දේවල් තියෙනවා. ඒකට යෝග්‍ය ඒ තැන් වලට ගිහිල්ලා Taman සුදුසු තැනක් තෝරාගෙන ඒ කාලේ ඒ වස් තුන් මාසයේ වස් අදිස්ථාන කරගන්න. ඉතින් ඒක පිළිවෙත තමයි මේ පැවැත්ගෙන ආවේ. ඉතින් ඒ නිසා ඒක ඉතා වැදගත් දෙයක්. ඉතින් අපිට මේ ලැබිච්ච වටිනා බුද්ධෝත්පාද කාලේ එවැනි අවස්ථාවක් දුර්ලභව ලැබිලා තියෙනවා. අපි ඔබ හැම සෑම සුළු දිනාටම පූජනීය ස්වාමීන් වහන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් විශේෂයෙන් ශ්‍රී ඥානාරාම ත්‍රිපිටක ධර්මායතනයේ මේ පිළිවෙල ඉතින් වසර ගණනාවක් තිස්සේ මේ පින්කම් මේ විදිහට සිද්ධ කරගෙන ආවා. මේ වසරේදී විශේෂයෙන්ම ශ්‍රද්ධාවෙන්ම ඒ ආයසරණ මහත්මිය වගේම අපේ වන් මහත්මියලා බොහෝ ශ්‍රද්ධාවෙන් ඒ ආරාධනා කිරීමට බලාපොරොත්තු වුණා. එයත් කරන්නේ නිස්සාරණ අධ්‍යාසයෙන්ම උදෙක්ම වෙනත් බලාපොරොත්තුවක් නෙවෙයි උදෙක්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අනුග්‍රහයක් සලසා දෙන්න ඕනේ ඒ පිළිවෙත් පුරන්නට. ඒ වගේම ඒ අයටත් බලාපොරොත්තු වන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, නිවන් සුව සාක්ෂාත් කරගන්න ඉවහල් වේවා, උදව් වේවා, උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මේ සහසම්බන්ධ කරගන්න ඉන්න අය එකතු කරගෙන බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාර ප්‍රතිපත්ති ධර්මයන් වල යෙදෙන්න. ඒක තාරාගත අවස්ථාවක්. ඒ නිසා මේ පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. දැන් මේ වස් කාලේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා මෙතන 20ක්ම වැඩ ඉන්නවා.
ඒක බොහොම වැදගත් කාරණාවක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ තුන්වමක් වැඩෙන 23ක් මේ ස්ථානයේ මේ කාලේ වාසය කරනවා. ඉතින් ඒක තාම වටිනා අවස්ථාවක්. මොකද බොහෝ සේනාසන බොහෝ ස්ථානවල ඒ වගේ සංඝ පිරිසක් එක තැනක වාසය කරන අවස්ථා හරි අඩුයි. සමාජ ස්ථානවල බොහොම සුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වාර්ෂිකව දාන පිරිනමනයටත් ඒ වගේ මේ ස්ථානයට සම්බන්ධ දායකත්වයේ දරන දායක මණ්ඩලයටත් දායක සභාවටත් සීල භාවනා වැඩසටහන සම්බන්ධයටත් මේ හැමෝටම සතුට වෙන්න පුළුවන් කාරණාවක්. මේ ස්වාමීන් වහන්සේ ඇසුරු ලැබෙමින් අවවාද අනුශාසන ලැබෙමින් ප්‍රතිපත්ති ගමනේ යෙදෙන්නට කාලය අවකාශය පිනතුල හැමෝටම තිබෙනවා. ඒ නිසා පිනතුලට ඒ කාලේ ඒ උදාරතර ආකාරයට ඒ කටයුතු සිද්ධ කර ගන්නට අවකාශයේ වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඒ අද දවසේදී මේ පින්කම සම්බන්ධයෙන් මෙතෙන්දී යම් අනුශාසනාවක් කළ යුතු වෙනවා. මේ කාලය පිළිබඳව ඒදා ඉඳලා වස් කාලයේ පවත්වාගෙන ආපේ ඒවන් පිළිබඳව ඒ සඳහා අපි හිතුවා මෙවර උපසම්පදා භූමියට මෙවර උපසම්පදා භූමියට පැමිණි අපේ මේ ස්ථානයේ වැඩ වාසය කරන පූජනීය අපේ පොතුපිටියේ දස්සන සීල ස්වාමීන් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ ධර්ම අනුශාසනාව පවත්වන්නට කවුරු සාදුකාරය දෙනවා. මෙලෙසදී වැඩ සිටින ගරු කටයුතු මහානායක මහින්දු ආනන්ද මහත්මේ වරක් ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත බුද්ධ සම්පන්න ප්‍රඥාවන්ත පින්වත්නි තුන්වවක් සංසා වදාළ ඔබෙත් මගේ ශාස්ත්‍රෝ වන දස බලධාරී වූ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ පරම ගම්භීර වූ 84000ක් වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ විනය පිටකයට අයත් මහා වග්ගපාළියේ වසුපනායක කන්දකයක් ඒ වගේම අභිධර්ම පිටකයට අයත් ධම්මසංගණී ප්‍රකරණයේ ඉත්තුපාද කාණ්ඩයේ කුඩා කොටසකුත් ඒ වගේම නික්කේප කාණ්ඩයේ කුඩා කොටසකුත් උපයෝගී කරගනිමින් කෙටියෙන් නමුත් මේ ආරාධනා කරන්ට යෙදුනා වූ අසාරාධනාව සම්බන්ධව කෙටි අනුශාසනාවක් පවත්වන්නටයි සූදානම් වෙන්නේ. එංගත් මේ වස්සාරාධනාව කියන එක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු දවසේ ඉඳන්ම සිද්ධ වෙනවා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට නානාවිද පෙරුම්දහම් පුරලා එදා අපරාජිත වජිරාසනයේ මත වැඩ සිටමින් ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු දවසේ පටන් එංගත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ වෙසක් පුර 15ක බොහෝ දිනේ. එදන් පටන් සත්සතියක් ගත කරනවා. සත්සතියක් ගත කරනකොට එතන සති 7ක් ගත වෙනවා. පින්වත්නි සියලු බුදුරජාණන් වහන්සේලා ආරාධනයක් ලැබුණත් නැතත් තමන් වහන්සේ විසින් මේ වස් අදිෂ්ඨාන කරමින් හෝ සමාදන් වෙනවා. ඉතින් මේ කාරණාව සිද්ධ වෙන අතරතුරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්සතිය සති 7ක් ගත කරනවා. වෙසක් පොහොයත් ඇසළ පොහොයත් අතර කාල සීමාව ගත්තොත් මාස 2යි සති 8යි. මේ සති 8න් සති 7ක් සත්සතියට ගත වුණාට පස්සේ එක සතියක් ඉතුරු වෙනවා. ආගේ සතිය තුලදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බොහොම අපූර්වට අවබෝධ කරගත්ත මේ ගරු ගාම්භීර ධර්මය දේශනා කරන්නේ කොහොමද කියන එක සිහිපත් කරනකොට ලෝකයා දිහා බලනවා ධර්මතාවයකට අනුව මම මේ ධර්මයේ කාටද මුලින්ම දේශනා කරන්න කියලා. ඒ විදි ධර්මතාවයක් නිසාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකයේ වැඩ ඉන්න සහම්පති බ්‍රහ්ම රාජයාට දැනෙන ආකාරයෙන් හිත සකස් කරනවා. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිත බලනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. සාරිපුත්‍රයන් වහන්සේටත් ඉදාම කුඩා කොටසක් දැක ගන්නට පුළුවන්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේටත් ඉදා කුඩා කොටසක් දැන ගන්නට පුළුවන්. නමුත් අනික ශ්‍රාවකයන් වහන්සේලාට කිසිම කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගේ සිත හැසිරෙන විදිය හොයන්නට බෑ. නමුත් සකස් කරන සහම්පති බ්‍රහ්ම රාජයාට දැනෙන ආකාරයෙන් මම මේ ධර්මයේ දේශනා කරන්නේ අහපසු හැරෙනවා. ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් නැති බව දැකලා
නමුත් මේ වෙලාවේදී මේ කාරණාව සහම්පති බ්‍රහ්මරාජයා දැකලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වහන්සේ ධර්මයේ දේශනා කරන්න මේ සම්බුද්ධ ශාසනය ලෝකයේ තුල ස්ථාපිත කරන්න කියලා. ඒ ආරාධනාව පිළිගර ගන්නවා. ඔන්න බුද්ධ ශාසනයේ පළවෙනි ආරාධනාව. මේ ආරාධනාව කියන එක එතෙන් පටන් දිගටම මේ ශාසනය ඇතුළේ විවිධ කාරණා මූලික කරගෙන තියෙනවා. ඒක තමයි පළවෙනි ආරාධනාව. ඒ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ බලනවා කාටද මුලින්ම ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ කාරණාව බලනකොට තමන් වහන්සේට උදව්පකාර කරපෝ උද්දකරාම පුත්ත ආලාර කාරාම දෙන්නන් දිහා බලනවා. ඒ දෙන්නටම ධර්මයේ මේ විදිහ අවබෝධ කරගන්න බෑ. නමුත් ඊට පස්සේ බලනවා කවුද ඊළඟට ඉන්නේ. දකිනවා පස්වග මහණුන් ඉන්නවා ඊට පස්සේ ධර්මය අවබෝධ කරගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉසිපතන නිගදායට වැඩම කරනවා ආන්ගේ පස්වග මහණුන්ට ධර්මානුශාසනා සිද්ධ කරන්න. එතකොට අද වගේ දවසක තමයි සන්ධ්‍යා කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කරපු දවස. ඒක තමයි පළවෙනි දේශනාව සම්බුද්ධ ශාසනයේ. ආන්ගේ දේශනාව අහලා ඒ වෙනකොට ඉන්ද්‍රිය ධර්ම මෝරලා තිබ්බ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයේ පිහිටනවා. මේ වෙද්දි ඉතුරු පස්වග මහණුන්ගේ ඉතුරු 4 දෙනාත් එක්ක පස්වග මහණුන් සියලු දෙනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒහි භික්ඛු උපසම්පදාවෙන් උපසම්පදා වෙලා ඒ ප්‍රවෘද්ධාව සම්බුද්ධ ශාසනය ලබා ගන්නවා. ඒක තමයි පළවෙනි පැවිදි උපසම්පදා පින්කම බුද්ධ ශාසනය. එතනින් පටන් ගත්තට පස්සේ දැන් මේ වෙනකොට ඉන්නේ අසල පොහොය දවසේ. එතකොට මෙතනදී වික්ෂුන් වහන්සේලා දැන් ලෝකේ ඉන්නවා. මම මේ කාරණාව කෙටියෙන් කියන්නේ මීට වඩා ලොකු කාරණාවක් මේකට තියෙනවා. වික්ෂුන් වහන්සේලා මේ වෙද්දි පස්නම බුදුරජාණන් වහන්සේ 6 නමක් ලෝකේ ඉන්නවා. දැන් අනිවාර්යෙන් වස්සාන සමය ගත කළ යුතුම වෙනවා. ඒක නිසා බැලුවා මේ වෙද්දි ධර්මයේ ලෝකේ ප්‍රචාරණය වෙලා නැහැ. ආරාධනා කිරීමක් ගැන කවුරුත් දන්නේ නැහැ. එතනදී පළවෙනි වස් සමාදන් වීම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු පස්වග මහණුන් සියලු දෙනා 6 නමම වස් සමාදන් වෙනවා ස්වයං වූ අධිෂ්ඨානයේ. මේක බුද්ධක නිකායේ බුද්ධ වංශ අටුවාවේ සඳහන් කරනවා. එතෙන් පටන් කාලයක් තිස්සේ මේ වස් ආරාධනාව එහෙම නැත්නම් වස් සමාදන් වීම සිද්ධ වෙනවා. ඒ කරුණු කාරණා මෙහෙම ගලාගෙන යනකොට තථාගතයන් වහන්සේගේ පස්වෙනි වස් කාලයේදී පොඩි අරුබුදයක් කරනවා. ඒ අරුබුදය තමයි දැන් වස්සාන කාලයකට කලින් දැන් වර්තමානයේ නම් වස්සාන කාලේ හොයන්නට බෑ. හැමදාම එක්ක වහිනවා, එක්ක පායනවා. දැන් මේ ඍතු පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා, හොයන්නට බෑ. නමුත් ඒ කාලේ හිටිය පුණ්‍යවන්ත කට්ටියක් නිසා මේ ස්වභාව ධර්ම පවා බොහොම පැහැදිලිව ගලාගෙන ගියා. ඉතින් මේ වස්සාන ඍතුව ඒ කාලේ තිබ්බේ වැසි කාලයේදීමයි. මේ වස්සාන ඍතුව ආරම්භ වෙනකොට ඊට කලින් තිබ්බ කාල සමයන් වල නිසා තිබ්බ ස්වභාවය නිසා මේ මහ පොළොව වියලිලා යනවා. ඊට පස්සේ ඒවැ තිබ්බ කුඩා කුඩා පැලෑටි නැති වෙලා යනවා. හැබැයි වස්සානේ වැහි බිඳු වැඩෙන්න ගත්තට පස්සේ ඒ කුඩා කුඩා වල් පැල පවා උඩට එන්න පටන් ගන්නවා. සත්තු එකට වෙලා කෑම හොයාගෙන යන්න පටන් ගන්නවා. හැබැයි මේ කාරණාව දැක්කා අන්නේ තීර්ථකයෝ. මේ විදි බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලා වාගේම 69ක් රහත් කළා චරිත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය මහණනි චරිත භික්කවේ හැසිරෙන්න මොකක් නිසාද බහුජන හිතාය බොහෝ දෙනාගේ හිතසුව පිණිස හැසිරෙන්න කියලා ධර්ම දූත මෙහෙවරේ දියත් කරා. මේ කාරණාව දැක්ක අන්නේ තීර්ථකයෝ දැකලා බුද්ධ ශාසනයට ඒ වගේම සංඝ පිරිසට චෝදනාවක් එල්ල කරනවා. මේ මහ පොළවේ කිසිම කෙනෙක් මේ කාලේ ඇවිදින්නේ නැහැ. ඒකයි හිතාගෙන හිටියා කනකොළ වලට පණ තියනවා කියලා. ඒකීන්ද්‍රිය ජීවියෝ එහෙමත් නැත්නම් පණ තියන අය මේවා අඩිය තියලා පෑගෙනකොට විනාශ වෙනවා කියලා හරි අපූර්ව ධමයක් එයාලා ළඟ තියෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉඳලා චෝදනාවක් එල්ල කරනවා භික්ෂුන් වහන්සේලාත් මේ විදිහට ගමන් කරනකොට මේ කුඩා කුඩා වල්පලයට විනාශ වෙනවා, කුඩා භූමිසත්ත්ව විනාශ වෙනවා, මේ ප්‍රාණීන් නැසනවා කියලා. ඉතින් මේ කාලේ චෝදනාව එල්ල කරනකොට කියනවා ඔබේ නම් පවා
මේ ආහාර ආදී අරගෙන පැත්තකට වෙලා ඉන්නවා මේ කාලේ